Hi everyone, welcome to Rasi Homemade Food in UK. මම අද ඔයාලත් එක්ක share කරගෙන recipe එකක් අරගෙන ආවා. කොහොමද bread and butter pudding එකක් හදාගන්නේ කියලා. දැන් අපි බලමු ඒකට අවශ්‍ය කරන ingredients මොනවද කියලා. දැන් අපි බලමු bread and butter pudding එක හදාගන්න මොනවද අවශ්‍ය කරන ingredients කියලා. මම මෙතන white bread එකෙන් අරන් තිනවා කැමති bread එකක් ගන්න. ඒ වගේම මම මෙතන අරන් තිනවා raisin. මේකේ තියෙන්නේ butter. මම පොඩියට කජු ටිකක් කපාගෙන තිනවා cashew nut. මේකේ තියෙනවා brown sugar. මේක ඕනේ පුඩින් එක හදාගත්තට පස්සේ උඩට දාගන්න ටිකක්. මම අරන් තිනවා vanilla ටිකක් අරන් තියෙනවා. ඒ වගේම white sugar ටිකක් ඕනේ. මෙතන eggs අරන් තියෙනවා. ඒ වගේම fresh milk තියෙනවා මේකේ. මේ ingredients ටික තමයි bread and butter pudding එක හදාගන්න අවශ්‍ය කරන ingredients ටික. දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අපි ඉස්සල්ලාම බ්‍රෙඩ් එකට බටර් ටික ගාගෙන ඉමු. මම දැන් ඔක්කොම බ්‍රෙඩ් ටිකට බටර් ටික ගාගෙන තියෙන්නේ මේ විදිහට. දැන් මේක අපි කපා ගමු. මේ විදිහට අපි දෙකට කපා ගමු. දැන් මගේ බ්‍රෙඩ් ටික දැස්ති. දැන් මම මේක මිල්ක් එකයි egg එකයි දාලා මික්ස් කරගන්න යන්නේ. මේ තියෙන්නේ fresh milk එක. මම මෙතන අරන් තියෙනවා 5 eggs add කරන්න යන්නේ. මම මේ වෙලාවේ මම egg milk එකට salt ටිකක් දාගන්නවා ටිකක් විතර taste එකට. ඒ වගේම vanilla ටිකක්. එතන white sugar අරන් තියෙනවා. ඒකෙන් ටිකක් දාගන්න. දැන් මේ mixture එක හොඳට beat කරගමු. දැන් milk and egg mixture එක ready. දැන් අපි bread ටික tray එකෙන් තියාගමු. මේ විදිහට tray එකක් අරගෙන දැන් අපි bread ටික ලස්සනට තියාගමු ඇතුලේ. ඔයා කැමති විදිහට තියාගන්න. මම මේ විදිහට මේක උඩට brown sugar ටිකක් උඩින් දාගමු කලර් එකට. දැන් මම පුඩින් එක oven එකට දාන්න යන්නේ. මම time එක කියන්නම් කොච්චර වෙලාවක් ගියද කියලා. මේ විදිහටම දාන්න පුළුවන්. වහන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ හදපු bread and butter pudding එක විනාඩි 45කට පස්සේ oven එකෙන් ගත්තා. දැන් හොඳට බේක් වෙලා තියෙන්නේ. මේ තියෙන අත මං ගෙදර හදපු මගේ bread and butter pudding එක. මේක cream එකක් හරි custard ice cream ඕන එකක් එක කන්න පුළුවන්. ඔයත් හදලා බලලා comment එකක් දාන්න කොහොමද වගේ bread and butter pudding එක ආවේ කියලා.
you for joining with me today. Thank you for watching my videos. අපි ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.